මේ දරුවට පුළුවන් ද ජපන්? අනතව නමය වනන්දෙස්කා. හජිබි මස්තේ දෝසු යුරෙෂ්කු. ඔනගායිෂිමස්. ඕකේ කුදසායි, ඔකකේ කුදසායි, දෝසු කොචිරායි. අරිගතෝ ගොසයිමස්. අපේ රටේ අද ටීවී එකක් දැම්මොත් සියලුම නාලිකා පොන්නන්නේ මොනවද? කොරියන් නාට්‍ය පෙන්නනවා. චීන නාට්‍ය පෙන්වනවා. ඉන්දියන්, ගුජරාටි, මලයාලම්, හින්දි, දෙමළ මේ වගේ නාට්‍ය පෙන්වන්නේ. අපි ඔබතුමා රටවල ගිහිල්ලා ඇති. අපි ජපානට ගියොත් we changed the draconian autocratic authoritarian power concentration measure phrase that has been concocted. කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද? කොහොම නීතිය ක්‍රියාත්මක කොහෙම සිංහල මාම මුස්ලිම් මාම දෙමළ ඒ කාලේ ඉවරයි. දැන් මේක අපි ඔක්කොම එකයි. එක ජනතාවක්. මේක එක අම්මගේ දරුවෝ වගේ අපි ලෑස්ති වෙන්න ඕන රට කඩුනා ගන්න. ඒකයි ආම්තුරුනේ අපි කරන්නේ. ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. ආර්ථිකය අද කඩාගෙන වැටෙනවා. මහා පරිමාණයේ වංචා හා දූෂණය අද එළි වෙනවා. මේ ආණ්ඩුව කරපුවා සංවර්ධනයේ සම්පූර්ණයෙන් ඇන හිටලා එදා පෝත් සිටි එක හොඳ නැහැ කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා මෛත්‍රීපාල සිනාතිගේ ජනාධිපතිතුමා අද කියලා කියනවා පෝත් සිටි එක හොඳයි කියලා. එදා සීගිරිය කඩලා ඒක ඇතුලේ ගලකුත් තියෙනවා. දැන් ගල කැපුවේ කවුද දන්නේ නැහැ. රනිල් වෙන්නේ. ඇයි හිනාවේ? මම එහෙම හිතලා නෙවෙයි කිව්වේ. දැන් සමහර අය කියන මේකේ මට බලය තිබ්බලු. ගරු කතානායකතුමනි මේකේ බලය තිබ්බනම් මේ ඉස්සරහා පෙළිය ගොඩක් අය හිරගෙදර. මද කියනවා මේකේ මට බලය තිබුණා නම් ගරු කතානායකතුමා මම දන්නවා. මේ අය කොහොමද ජීවත් වුනේ? දේපල එක්රැස් කරගත්තේ? ධනෙ එක්රැස් කරගත්තේ කොහොමද කියලා දන්නවා. நாங்கள் எல்லோரும் ஒன்றா வாழ வேண்டாம் வேண்டும் பொண்ணு பொண்ணு அண்ணன் டாம் வேணும் டூம் வேணும் தங்கால நடத்துல කියන්න මුජිබුර් රහමන් මන්තුමා කිව්වා ජනාධිපතිතුමන්ගේ සිතේ දැන් තුන්බිය ඇති වී ඇති බව. මම ඔබතුමාට කියන්න ඕනේ තුන්බිය පුද්ගලයෙක්ට හැදෙන්න බෑ. තුන්බිය ඇති උනේ විශාලා මහ නුවර. ඒක ජනතාවට ඇති උනේ එකක්. රෝග බිය, අමානුෂ්‍ය දිය, මරණ බිය. ලයිට් ආවා මම ටැංකියෝ වල කතා කරේ. උඹලා මිනිස්සුયો අපිත් මිනිස්සුયો ඒ හින්දා ලයිට් ටික දෙන වෙලාව කීයද කියපන්. ලයිට් ආවේ නැද්ද මහත්මයා? ලයිට් ආවා අයියා. සාරි කෑලි කලිසම් කෑලි ජංගි කියලා මේ අලව්වේ අම්ම කෙනෙක් බයිනවා. ඉතින් හත් වලාමේ ජංගිය නැතුව රොකට් එක කියන්නද කියන්නේ? වලත්තයා වලත්තයට ප්‍රියයි. වලත්තයට තමයි වලත්තය එකතු වෙන්නේ. වලත්තයෝ ටික එකට ඉන්නවා. දැන් බලහල්ලා සාමාන්‍ය පන්තියක මම ඔය කියන කතාව ඇත්තද නැද්දද කියලා. හાર્ඩ් ඩිස්ක් එකක් පුරවගෙන එකෙක් ඉන්නවා. උගේ වටේම ඉන්නේ එහෙමයෝ. නැද්ද මචං අලුත් එකක්? උගෙන් ඉල්ලන්නේ ඔයිමයෝ. ඔයාලා එච්චර කල්පනා කරන්න එපා. මේ මත බලන්න. මේ පැත බලන්න. කොයිතරම් ඔක පිළිගන්න වෙයි නම් මම උදාහරණයක් කියනවා බලන්න. ඔන්න. හරි කෙලින් වරෙන්. හරිද? පික් දාගන්න අනම්මනම් කවිතම් කරන්න හදන්න එපා හදනවද? කනවතෝ තෝ කන මරාගෙන කන දෙනකන්. කැරි ගෝතයා. හට ආය ආය. වරෙන් දැන් වරෙන් ඔය ඉස්සරහ. මම තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අර වීඩියෝ එකේ ඉන්නේ. ඒක කොහොමද IVS එකේ ප්ලේ වෙනවා. මම තමයි බොන් කියන්නේ. මගෙන් ඕන තරම් පැසෙන්ජර්ස් ලා this you oh my god you pretty ඒක සාමාන්‍ය දෙයක් මට. මගෙන් ගොඩක් foreigners අය මානවා. is this you can I have picture with you? ඒ කියන්නේ ඒකත් එක්ක ඉඳලා pictures ගන්න. ඒක නම්දලයි. ඒ නිසා face of ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වගේ නිසා මම කියන්නේ ගොඩක් ඉන්නවා but still ඒ වීඩියෝ එකේ හැම වීඩියෝ එකම වගේ මම ඉන්නවා. හතරක්ද පොදිනේ හතරක් නේද කලුව කීයක්ද බං? හතර වෙන්නේ මම මතක නෑ අයියට මම ඔය අහන්න එපායි. මගේ මම තූ නේ මේ හින්දු හරිද හෙන ගහන කවුද? සමහර ළමයි ලියන ගම මල්ලා පැනලා වටෙත් බලලා මන් දිහාද බලන්න. සමහර ලියනවා. සියල්ල කෙරියවක තියෙනවා. ලියන ගමන් මගුල ඉවර වෙන්නේවත් නැහැ. අමර බන්දු රූප
රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ වක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලාලිය එතනම නතර වෙනවයි. අලම්තර කායිෆ ෆාර රබ්බුක බිහස් සහ බිල්ෆි. ඒක කිව්ව හැටි අර හානි කරන්න එන අලියා එතනම නතර වෙනවයි. සමහරු මේවා කියනකොට විහිළුවට ගණන් ගන්න. කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙමෙයි හෙටම මම පයින් ගිහිල්ලා ඔප්පු කරලා පෙන්නන්න. Generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy, solutions, robotic process automation, edge computing, quantum computing, virtual reality. මහත්මයා මමත් එක්තරා පොලිසියකට පැමිණිලා දැම්මා. කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද? මොන බම්බුවද? කොහොම නීතියකට යන්නේ? ඇත්තටම අක්කි like මම හිතුවේ like අපි එහෙම looks වලට like good දැන් මෙහෙමයි දැන් අපි මේ වෙලාවේ දැන් ඇත්තටම බැලුවත් කෙනෙක් තියා බැලුවත් ඉතින් looks වලට තමයි first attract වෙන්නේ. ඒක UMP ආණ්ඩුවේ ඉඳගෙන UMP ආණ්ඩුවක් අගමැති කරලා ඒ කැබිනට් එකේ ඉඳගෙන මුන් කියනවා මහින්ද ඩීල් දානවා. දැන් මෙච්චර ගලක්ුවේ මහින්ද උන් එක ඩීල් දානවා කියලා රනිල් එක. දැන් කියනවා මහින්ද මෛත්‍රීත් එක්ක ඩීල් දානවා. මම කිව්වේ යනවා නම් දෙන්නත් එක්කම යන්. එදා මම දෙන්නත් එක්කම යන්න එකඟ වෙච්ච ගමන එතුමාද තනියම ගිහිල්ලා තියෙනවා. දරුවෝ 4 දෙනෙකුගේ කඳුළු මතින් ස්වාමි පුරුෂයාගේ මලගම උඩින් මේ පක්ෂය වෙනුවෙන් නැගිටින ගැහණියක් ඉන්නවා නම් ඒ මමයි